එන්න බලන්න බජට් පැක් එක රුපියල් 100යි. අද උදේ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහත්තයා මට කතා කරලා කියන ගුණසිරි මොකද පිපින්න මේ කාට දෙන්නේ ලෝක වෙළඳ පොලේ පිපින්න කිලෝ එකක් රුපියල් 48යි. මම මේ රුපියල් 20ට විදිපාට පිපින්න දෙනවයි කියලා එහෙ වෙළඳාම ටික හිත හොඳ නැහැ. සියවලා ආණ්ඩුවේ සියවලගෙන ආමාත්‍යෝ හිටපු සියවලා පිටිය අමතතුමා 40යි කිව්වා 50ක් දෙන්න ඔක්කොම ටික ගත්තා. වරකපලින් වරකගෙන වරක ටික මෙහෙ ගේනුනේ නැහැ හරක කෑවා. රාගමින් රාගෙන ආව රාටික පොලිසියෙන් ඇල්ලුවා. කඩු වලින් කඩුගෙන කඩු ටික මෙහෙගෙන නැහැ කඩු ගන්නා තියලා යුද්ධයක් නැහැ බෙලි මේ සාමය පවතන නිසා. නෝන ගමින් නෝනලගෙන ආව රාගමින් ගාව රාල්ලන්න පොලිසියෙන් පයින්නකොට නෝනලා ටික පැනලා ගිහලා තාම හොයා ගන්න. මට වෙන්නේ පුදුමාකාර කරදර. ඕ නරක කාලේ. මේක දාන්න මේ විදියට ගෙඩිදා. කොමුඩු ගැනත් මොන හරි කියන්නකෝ ඉතින්. එන්න බලන්න දිය කොමලේ පැණි කොමුඩු ගෙනාව කකිරාවෙන් කකිරි ගෙනාව ස්පාඤ්ඤයෙන් පිපින්න ගෙනාව සියබලාන්දේ සියබල ගෙනාව පේරාදෙනියේ පේර ගෙනාව අඹපොලින් අඹ ගෙනාව වරකා පොලින් වරක ගෙනාව කොස්කමින් කොස් ගෙනාව දෙල් ගොඩින් දෙල් ගෙනාව දෙහි වලින් දෙහි ගෙනාව කොහු වලින් කොහු ගෙනාව කඩු වලින් කඩු ගෙනාව රාගමින් රා ගෙනාව කොච්චි කඩෙන් කොච්චි ගෙනාව ඉගුරු කඩෙන් ඉගුරු ගෙනාව බෙලෙක් කඩෙන් බෙලෙක් ගෙනාව බටු ඉතින් බටු ගෙනාව මිරිස්ෙන් මිරිස් ගෙනාව කඩු ගමින් කඩු ගෙනාව ලබු ගමින් ලබු ගෙනාව බෙලියත්ෙන් බෙලි ගෙනාව කාවත්තෙන් කහ ගෙනාව නෝන ගමින් නෝනල ගෙනාව තීනි ගමින් තීනි ගෙනාව තුනම 120 කොහෙන් මේ මම කිව්වට වෙනම ගානක් දෙන්නවා මේ ශරීර සම්බන්ධ ගම්මාන එහෙම කියන්නකෝ ඉකිනේ බිකිනේ ඉංගිතල තල මොකද ඔතන රවල බලලා ඇවිදින් මේ කොමඩු මල්ල ගොහින් දෙන්න ගමට බෙදලා ඇවිදින් මේ කොමඩු මල්ල ගොහින් දෙන්න ගමට බෙදලා කිලෝ 3ක් වදිලා 220 එන්න අල්ලන්නේ 220යි Mato, miss Jan, dia rekaman naik, dia nak kota bang kumur dia. අල්ලන්න කොමේක පොඩ්ඩ. මට ගන් ටික කියන්න. මාත්‍ර අපි ලංකාවේ ඇවිදිනකොට අපේ ශරීර සම්බන්ධ ගම්මාන තියෙන හැමහම් මම මේ ටිකක් කියන්න. මෙන්න බලන්න මාත්‍ර ශරීර සම්බන්ධ ගම්මාන මේක මාත්‍ර කොණ්ඩ දෙනිය තියෙන රත්ත පුරා පාර ගිහිල්ලා සිරිපාතට හැරිලා යනකොට කොණ්ඩ දෙනිය. මේක සුදු නාම නාකියා දෙනිය. නල්ල තන්නිය අස්වාට්ටුව නාත්තන්දිය කටාන නිකවැටිය මුහුණ මල් දෙනිය කංකසට්ටු බෙල්ලන් විල තංගල්ල තනමල් විල ඌව පළාත ගම්මාන දෙක වඩාන බඩල්ගම ගම්මුදාව ඇති ගුරියාන තියෙන්නේ අනුරාධපුරේ බයිලගම තුරුබල දගුරුබල පායවල තොප්පියකල කලේ වෙල කරිච්චටුව දිවිපාත් අත්තන ගල්ල වැලමිටියාව අල්ල වේරගම්පිට නාරායපිට පිටකොට්ට පොර ගබඩාව තරහකට මරහකට ගැහුව නෙයි මාත්‍යෝ ලංකාවේ දුණු ගම්මාන ওই ආකාරයෙන් කිව්වේ කතාවක් තියෙන ඉන්නවා මේක දෙවුනේ මාත්‍ර අර කෑ ගහනවා වෙලා යනවා මාත්‍ර මම මේ එයා මෙතෙන්නේ එතකොට ආවට මාත්‍ර මම හොඳ වෛද්‍යවරයෙක් එන්න මාත්‍ර පිටුවේ මම වෛද්‍යවරයෙක් කියන්නේ මාත්‍ර මගෙන් බෙහෙත් ගත්ත කිසිම කෙනෙක් දෙපාරක් ගන්න වෙන්නේ නැහැ මාත්‍ර හිතා ගන්න මොකද වෙන්නේ කියලා මගේ යාළුවෙක් මාත්‍ර අතදී වෙලා බෙහෙත් ගත්තා කලින් නෑ අපතනින්ම මාතර ගියා ගාලු ගියා කොළඹ ගියා නුවර ගියා පේරාදෙණිය ගියා හරේ ගියා මේ ගියා සනීපුනේ නෑ. පස්සේ මට ඇවිල්ලා තියෙන ගුණේ මාමේ මේත් ගත්ත සනීපුනේ නෑ මොකද කරන්නේ කියලා. මෙයාගේ හිත කලකිරිලා මේ සනීපුනේ නැතුව. මම පස්සේ මෙයා හොරවන පරීක්ෂා කරලා බලලා මාත්තු මෙයාගේ රෝග නිදානය හොයාගත්ත. මොකද්ද රෝගය කියලා. ඊට පස්සේ මම කිකිලි බිත්තරයක් අරගෙන මාත්තු ඔය අල්ලන්නකො. මේ කිකිලි බිත්තරේ විනාඩි වල දාලා කටුව මෙලෙක් වුණාම මම කිව්වා මේක කටුව කුඩු වෙන්නේ නැතුව හොම ගිලින්න කියලා. අනේ මහත්තයෝ මෙයක් අර විදියට ගිල්ලා. ගිල්ලලා සතියක් විතර යනකොට මහත්තයෝ බඩ ඇතුලේ මහත්තයෝ මේ සද්දේ
පිටරේ ගහිලා කුකුළු පැටි එළියට ඇවිල්ලා පණුව ඇහිනම් කරෝ මෙයාට තිබුණේ පණුව අමාරුව. පස්සේදී මෙයා දැන් පණුව අමාරුව හොඳයි. මට ඇවිල්ලා කියන ගුණේ මාමේ ලෙඩේ නම් හොඳයි පැටි එළියට ගන්න කොහමද කියලා. මෙයා බය වෙලා පැටි එළියට ගන්න දීත කරන්න වෙයි කියලා. මම කිව්වා බය වෙන්න එපා. මේ පැටි එළියට ගන්න මෙන්න මෙහෙමයි කියලා මහත්තයෝ රතු කැකුළු හාල් මිටක් මෙහෙම අරගෙන මේ පැත්තට තියලා බාබා කිව්වා අදාපු දරුවා වගේ ආව මේන් බලන්නකො මහත්තයෝ ආපු කුකුල් පැටිය. ආය බාර කම්බු බෑ. තාපොට්ටක් ඉස්සරහට කැකේ දෙන්න. වෙලා යනවා අපි යන්න හම්බු. ජය වේවා.